ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාවක් විදිහට වගේම ප්‍රවාහන අමාත්‍යාංශයේ යෝජනාව විදිහට තිබුණා. විශේෂයෙන්ම ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනයේ විශාල ගැටලුවක් තියෙනවා. අපි ඇත්තටම දුම්රිය කිලෝමීටර් 1700ක් විතර දිග දුම්රිය මාර්ග තියෙන රටක් අපි. ඒකට භාණ්ඩ ප්‍රවාහනට යොදාගන්නේ මේකෙන් රටේ භාණ්ඩ වලින් 2.3ක් තමයි කෝච්චියෙන් කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්ක දේ තමයි ඒක විසින් අපිට කෝච්චි වලින් හරි ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. දෙක ගොඩාක් ලොරි රථ පාරට එනවා. ඒකෙන් ට්‍රැෆික් වැඩි වෙනවා. පරිසර දූෂණය වැඩි වෙනවා. ඔක්කොටම වඩා අපි අවුරුදු 25ක් 30ක් තිස්සේම අහන දෙයක් තමයි පෙළවලු පළතුරු ප්‍රවාහනයේදී 35ක් 40ක් විතර ප්‍රවාහනයේදී නාස්ති වෙනවා. ඒ නිසා අපිට අපි දැක්ක දේ තමයි අපේ රටේ මේ භාණ්ඩ ප්‍රවාහනයයි භාණ්ඩ ගබඩාකරණයයි සම්බන්ධ විශාල ගැටලුවක් තියෙනවා කියන්නේ. අන්නේ ගැටලුවට උත්තරයක් එකම උත්තරය ලෙස නෙමෙයි එක උත්තරයක් ලෙස තමයි අපි යෝජනා කළේ වේයන්ගොඩ. එතන විශාල දුම්රිය මධ්‍යස්ථානයක්, කොළඹට ආසන්නයේ තියෙන ප්‍රධාන නගරයක්. ඒ වගේම ආහාර දෙපාර්තමේන්තුවට අයිති විශාල දේපල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේවා යොදාගෙන ඒ වගේම ෆ්‍රී ට්‍රේඩ් සෝන්ස් වලට ළඟයි. ඒ වගේම මධ්‍ය වේගී මාර්ගයත් ඒත් ප්‍රධාන පිවිසුමක් මෙතෙන්ට එනවා තව වසරක් එකමාරක් වගේ යනකොට. ඒ නිසා මේ සියල්ල සලකලා අරගෙන අපි කල්පනා කරා උතුරු මැද නැගෙනහිර වගේම වයම පළාත මධ්‍යම මෙන්න මේ වගේ පළාත්වල තියෙන අපේ භාණ්ඩ ප්‍රවාහනයේ විශේෂයෙන්ම අපනයන සඳහා වෙන්නත් පුළුවන් නැත්නම් දේශීය වශයෙන් වෙන්නත් පුළුවන් මේ ප්‍රදේශයේ තියෙන මේ ෆ්‍රී ට්‍රේඩ් සෝන් වල තියෙන කර්මාන්ත වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙනීම සඳහා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කොළඹ වරාය සම්බන්ධ කටයුතුවටත් එක්ක මේ ස්ථානයේ මේ ගබඩා සහ පැකේජිං පැත්තත් සහිත යම්කිසි මධ්‍යස්ථානයක් පිහිටවන්න කියලා. ඒත් මේ සම්බන්ධ ජනාධිපතිතුමා එතුමාගේ අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා තිබෙනවා. යනෝ දැනට අපි මේ සම්බන්ධව ශක්්‍යතා අධ්‍යයනයන් කරන්න මූලික විමර්ශන කරලා අපි ඉදිරි කෙටි කාලය තුළදී මේ ශක්්‍යතා අධ්‍යයනය කරන්න අදාළ සුදුසුකම් තියෙන ආයතනයකට පවරනවා. ඉතින් අද දිනේදී සිදු කළේ මේ ආසනයේ ඇමති මුනීර් ඇමතුමාත් ඒ වගේම ඒ කොට්ටාශය මන්ත්‍රීතුමාත් කසුන් මන්ත්‍රීතුමාත් ඒ වගේම ආහාර දෙපාර්තමේන්තුව තමයි මේ සියලුම දේපල අයිති. ඒ නිසා වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමාට අපි දැනුවත් කළා ආහාර කොමසාරිස්තුමා එතුමාගේ මේ ස්ථානය බාර විඳ නිලධාරි මහත්තුරු ඒ වගේම දුම්රිය සාමාජිකාරිතුමා පොලිසිය තව විවිධ ආයතන සම්බන්ධව RDA එක සියලුම ආයතන එක්ක අපි ඇවිල්ලා මේකේ මූලික අර ක්ෂේත්‍ර පරීක්ෂණයක් වගේ එකක් තමයි අද කළේ. ඉතින් මේකේදී අපි හඳුනාගත්ත දේ තමයි ඇත්තටම මේ ස්ථානයේ මේ ගබඩා භූමියට ආකාර ගණනාවක් තියෙනවා. මේ ගබඩා භූමියට අතීතයේම 1990 කාලේ පවා කෝච්චි ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලා දකින්න නැති රේල් පාරවල් තියෙනවා. ඒ නිසා මේ ගබඩා වලට කෝච්චියම බඩු ගේන්න පුළුවන් එක තමයි තිබිලා තියෙන්නේ. නමුත් පසු කාලේනම මේවා සාමුලියම අතහැරලා තිබෙනවා. ඉතින් අපි දකින්නේ ඇත්තටම හරිම අපරාධයක් විදියට. ඉතින් දැන් අපි නිසා කරන්න යන්නේ මෙතෙන්ට දුම්රිය මාර්ගය දික් කරලා වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට ඒකට අධ්‍යයනයක් කරන්න ඕනි. කරලා මේකේ තියෙන ගබඩා වලින් ශක්්‍යතා අධ්‍යයනයෙන් පස්සේ යම් ඉඩ ප්‍රමාණයක් මේ ගබඩාකරණය සහ ඊට ආශ්‍රිත කර්මාන්ත සඳහා වෙන් කරලා හඳුනාගෙන ඊට පස්සේ මේක පෞද්ගලික මේ කටයුතු කරන සමාගම් වලටත් මේවයි ඒ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙමින් රජයේ මූලික කළමනාකරණ යටතේ කරන්න තමයි මූලික අදහස තියෙන්නේ.